අයිබෝවන් 2025 ග්‍රාම නිලධාරිය විභාගයට සූදානම් වෙන හැමෝටමයි මේ කතාබහ. රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න තියෙන මේ වැදගත් අවස්ථාවට ආයුධම්පත දාන නිවැරදිම විදිහ අපි මුලේ ඉඳලම සරලව පැහැදිලිව බලමු. ඇත්තටම ග්‍රාම නිලධාරී කියන්නේ නිකම් රැකියාවක් නෙවෙයිනේ. ඒක තමන්ගේම ගමට තමන්ගේම මිනිස්සුන්ට සේවයක් කරන්න ලැබෙන හරිම වටින අවස්ථාවක්. ඉතින් ඒ ගමන පටන් ගන්න තියෙන පළවෙනිම පියවර තමයි මේ ආයුධම්පත කිසිම වැරද්දක් නැතුව සම්පූර්ණ කරන එක. හරියෙන් එනම් බලමු අපි මොනවද මේ ගැන හරියටම දැනගන්න ඕනේ කියලා 2025 අවස්ථාව ගැන ඊළඟට සුදුසුකම් මොනවද ලිඛිත විභාගයේ කොයි වගේද ඔන්ලයින් ඇප්ලයි කරද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් සහ අන්තිමටම පත්වීම ලැබෙනකම්ම යන සම්පූර්ණ ක්‍රියාවලිය මේ හැමදේම අපි එකින් එක පැහැදිලිව කතා කරමු. හොඳයි. වෙන ඕනම දෙයකට කලින් අපි බලන්න ඕන මේ සඳහා අවශ්‍ය සුදුසුකම් තියනවද කියන එක. ආයුධම්පත පුරවන්න කලින් මේ ටික හරියටම තියනවද කියලා තහවුරු කරගන්න එක තමයි වැදගත්ම දේ. පළවෙනිම කාරණාව වයස. ආයුධම්පත් බාරගන්න අන්තිම දවස වෙනකොට වයස අවුරුදු 21 සම්පූර්ණ වෙලා තෙන්නත් ඕන. අවුරුදු 35ට වැඩි වෙන්නත් බෑ. මේක වෙනස් කරන්න බැරි නීතිය. ඉතින් මේ ගැන හරියටම සැලකිලිමත් වෙන්න ඕන. අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කළොත් සාමාන්‍ය පෙළ ඒ කියන්නේ O level එකම වරකදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕන. ඒ 6 ඇතුලේ සිංහල හරි දෙමළ හරි ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ ඒ කියන්නේ C සාමාර්ථ තියෙන්නම ඕන. ඒ වගේම උසස් පෙළ A level විභාගයේත් එකම වරකදී සියලුම විෂයන් සමත් වෙලා තියෙන්න ඕන. මෙන්න ගොඩක් දෙනෙක්ට වැරදෙන ඒ වගේම හරිම වැදගත් යනක් ආයුධම් ගන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආයුධම්පත් භාර ගන්න අන්තිම දවසට කලින් ගත වුණු අවුරුදු 6 ඇතුළත එක දිගට අවුරුදු 3ක්වත් ස්ථිර පදිංචි කරුවෙක් වෙලා ඉන්න එක අනිවාර්යයි. මේක හරියටම තහවුරු කරගන්න එක හරිම වැදගත්. ඊට අමතරව තව මූලික දේවල් ටිකක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන, ඊටාම හොඳ චරිතයක් තියෙන්න ඕන, ඒ වගේම කිසිම අපරාධ වරදකට වරදකරුවෙක් වෙලා තියෙන්න බෑ. කලින් රාජ්‍ය සේවයෙන් පහ කරපු කෙනෙක් වෙන්නත් බෑ. හරි. සුදුසුකම් ගැන දැන් පැහැදිලිනේ. අපි දැන් බලමු විභාගය කොහොමද තියෙන්නේ කියලා. මේ විභාග රටාව හරියටම තේරුම් ගත්තොත් සමත් වෙන එක ගොඩක් දුරට පහසු වෙනවා. මේ තිරේ පේන විදියට ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා. භාෂා භාවිතය, සාමාන්‍ය දැනීම සහ අභියෝග්‍යතාවය. හැම ප්‍රශ්න පත්‍රයකටම ලකුණු 100ක් ලැබෙනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි විභාගය සම්පූර්ණයෙන්ම සමත් වෙන්න නම් මේ හැම ප්‍රශ්න පත්‍රයකටම අඩුම ලකුණු 40ක්වත් අනිවාර්යෙන්ම ලබා ගන්න ඕන. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඒ කියන්නේ භාෂා භාවිතය හා අවබෝධය කියන එකෙන් ප්‍රධාන වශයෙන්ම බලන්නේ අදහස් පැහැදිලිව ප්‍රකාශ කරන්න, ව්‍යාකරණ හරියටම පාවිච්චි කරන්න සහ දීපු දෙයක් කියවලා තේරුම් අරන් කෙටියෙන් සාරාංශ කරන්න තියෙන හැකියාවක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි සාමාන්‍ය දැනීම. මෙතනදී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ සිද්ධ වෙන අලුත්ම දේවල් ගැන, ඒ කියන්නේ කාලීන සිදුවීම් ගැන, වගේම අපේ ඉතිහාසයේ, භූගෝලයේ සහ සමාජාර්ථික තත්ත්වයන් ගැන තියෙන දැනුම තමයි මැනලා බලන්නේ. තුන්වෙනි ප්‍රශ්න පත්‍රය අභියෝග්‍යතා පරීක්ෂණය. මේකෙන් බලන්නේ පොතේ දැනුමම නෙවෙයි සංඛ්‍යාත්මක හැකියාව, තර්කානුකූලව හිතලා ප්‍රශ්නයක් විසඳන්න සහ ඉක්මන් තීරණ ගන්න තියෙන හැකියාව කොහොමද කියලායි. මේවා රැකියාවටත් ගොඩක් වැදගත් වෙන කුසලතා. හොඳයි. දැන් අපි යන්නේ ආයුධම්පත පුරවන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ කොටසට. මෙතනදී වෙන පොඩි වැරද්දක් නිසා වුණත් ආයුධම්පත ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ පියවර ටික හරියටම අනුගමනය කරමු. මුළු ක්‍රියාවලියම මේ පියවර 5 ඇතුලේ තියෙනම මුලින්ම www.2nets.lk කියන වෙබ් අඩවියට යන්න. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකයයි දුරකථනයට එන OTP අංකයයි දීලා ලොග් වෙන්න. ඊට පස්සේ ආයුධම්පත පුරවලා ගෙවීම් කරලා සබ්මිට් කරන්න. අන්තිමටම ඒකේ පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න එක නම් අමතක කරන්නම එපා. මෙන්න තවත් ඉතාමත්ම වැදගත් දෙයක්. සම්පූර්ණ මාර්ගගත ආයුධම්පත පිරවිය යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරක්මයි. කිසිම හේතුවකට සිංහල හෝ දෙමළ අකුරු පාවිච්චි කරන්න එපා. එහෙම කළොත් ආයුධම්පත ප්‍රතික්ෂේප වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි ආයුධම්පතේ කිසිම තැනක විශේෂ අක්ෂර, ඒ කියන්නේ මේ තිරේ පේන වගේ සංකේත පාවිච්චි කරන්නත් එපා. මේ වගේ දේවල් නිසා පද්ධතිය දෝෂ ඇති වෙලා ආයුධම්පත හරියට යොමු නොවියන්න පුදා. විභාග ගාස්තුව රුපියල් 10යි. ගෙවන්න ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකකින් ගෙවනවා නම් 1.7% සේවා ගාස්තුවක් එක්ක කෙලින්ම ඔන්ලයින් ගෙවන්න පුරුවන්. ලංකා බැංකුව හරහා ගෙවනවා නම් රෙෆරන්ස් නම්බර් එකක් අරගෙන රුපියල් 20ක සේවා ගාස්තුවක් එක්ක ඕනෑම BOC ශාඛාවකින් හරි B app එකකින් හරි ගෙවන්න පුරුවන්.
ආයදුම්පත සාර්ථකව ඉදිරිපත් කළාට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණයට යද්දී මේ පිටපත අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒක පරිස්සමෙන් තියාගන්න. හරි. දැන් අපි බලමු අයදුම්පත ඉදිරිපත් කළාට පස්සේ ග්‍රාම නිලධාරියෙක් විදිහට පත්වීම ලබනකම්ම සම්පූර්ණ ගමන කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ ටයිම්ලයින් එකෙන් මේ සම්පූර්ණ ගමන හරිම පැහැදිලිව පේනවා නේද? 2025 දෙසැම්බර් මාසයේ ලිඛිත විභාගයේ තියෙනවා. ඒකේ ප්‍රතිඵල අනුව වැඩිම ලකුණු ගත්ත අයව සම්මුඛ පරීක්ෂණයකට කැඳවනවා. එතනිනුත් තේරෙන අයට මාස 3ක පුහුණුවක් දීලා ඒක සාර්ථකව ඉවර කළාට පස්සේ ත්‍රිවණ ශ්‍රේණියේ ග්‍රාම නිලධාරියෙක් විදිහට පත්වීම ලැබෙනවා. දැන් මේක තමයි ගොඩක් අය එච්චර අවධානය යොමු නොකරන තැනක්. සම්මුඛ පරීක්ෂණයට විතරක් ලකුණු 50ක් තියෙනවා. බලන්න මේ ලකුණු බෙදිලා යන විදිහ නායකත්ව කුසලතාවලට 15ක්, ක්‍රීඩා ජයග්‍රහණ වලට 5ක්, භාෂා දැනුමට සහ පරිගණක දැනුමට 10 ගානේ සහ සම්මුඛ පරීක්ෂණයේදී දක්වන දක්ෂතාවයට තව ලකුණු 10ක්. ඉතින් විභාගයේ වගේම මේකටත් හොඳින් සූදානම් වෙන එක ගොඩක් වැදගත්. පත්වීමට කලින් තියෙන අනිවාර්ය මාස 3 පුහුණු කාලය තුල රුපියල් 17800ක දීමනාවක් ගෙවනු ලබනවා. ආයතුම්පත් භාර ගන්න අන්තිම දවස 2025 නොවැම්බර් 24. ඉතින් මේ හැම තොරතුරක් මේක බලද්දී තමන්ගේ ප්‍රජාවට සේවයක් කරන්න හිතාගෙන රාජ්‍ය සේවයට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේකේ නියම අවස්ථාවක්. ඒ ගැන හිතලා මේ ගමන පටන් ගන්න හොඳම වෙලාව දැන්.